එහෙනම් අපි සුපුරුදු කොටසට එනවා 8 වෙනි පාඩමේ මහජන සම්බන්ධතාව අවශ්‍යතාව හා වැදගත්කම. හරි. ෆිලිප් ජේ කිචන් මතක තියාගන්න ලේසි. කිචන් කියන්නේ කුස්සියනේ. ෆිලිප් ජේ කිචන්. එහෙමත් නැත්නම් කුස්සිය කියලා මතක තියාගන්න. ෆිලිප් ජේ කිචන් කියන කෙනා public relations principles and practice කියන කෘතියේ. හරිද? මොකද්ද කෘතියේ නම? මොකද්ද පොතේ නම? public relations කියලා කියන්නේ මොකද්ද සිංහලෙන්? මහජන සම්බන්ධතාව. හරිද? public relations principles and practice කියන කෘතියේ මහජන සම්බන්ධතාවයේ මේ වැදගත්කම පිළිබඳ කරුණු කීයක් දක්වනවද? 5ක් දක්වනවලු. කරුණු 5ක් දක්වනවලු ෆිලිප් ජේ කිචන්. කවුද? නම කියන්න මාත් එක්ක. හොඳට නම කියන්න. කට ඇරලා කියන්න මට ඇහෙන්නේ නැහැ. හොඳට ඔයාලා ප්‍රැක්ටිස් කරන්න. ෆිලිප් ජේ කිචන්. මොකද්ද? ෆිලිප් ජේ කිචන්. දැන් කොලේ ලියන්න බලන්න. ෆිලිප් ජේ කිචන්. ෆිලිප් ජේ කිචන්. හරි. ෆිලිප් ජේ කිචන් public relations principles and practice. public relations principles and practice කියන කෘතියේ ඔන්න කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන්. හරි. මූලික අවශ්‍යතා හා වැදගත්කම මොකේද? මහජන සම්බන්ධතාව ඕන ඇයි කියලා ෆිලිප් ජේ කිචන් කියන කෙනා අර පොතේ මොන පොතේද? public relations principles and practice කියන පොතේ කරුණු 5ක් දක්වනවා. හරි. මෙන්න කරුණු 5. මේ ටික හොඳට අහගන්න. හරි. මේ ටික හොඳටම අහගන්න. පළවෙනි එක තමයි මහජන සම්බන්ධතාවය කියන එක කිසියම් කළමනාකරන කාර්යයක් සිද්ධ කරනවා. හරි. කළමනාකරන මැනේජ්මන්ට්. හරි. මැනේජින්. එහෙමත් නැත්නම් මේ කළමනාකරන කාර්යයක් සිද්ධ කරනවා කියලා කියන්නේ මේක මේ දැන් ආයතනයක් ගත්තම මේ ආයතනයේ හරිද කළමනාකරණය. එහෙමත් නැත්නම් ආයතනයේ හැසිරවීම කියන එක ලොකු වැඩක් නේ පුතේ. මේ ආයතනයක මැනේජර් කෙනෙක්. දැන් බැංකුවක් ගත්තම බැංකුවක ඉන්නවා මැනේජර් කෙනෙක්. හරි. බැංකුවක ඉන්නවා මැනේජර් කෙනෙක්. එහෙමත් නැත්නම් කළමනාකාරවරයෙක්. හරි. සමහර ආයතන තියෙනවා කළමනාකාරවරු කිහිප දෙනෙක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ කළමනාකාර, ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකාර. හරි. අන්න එහෙම කළමනාකාරවරු කිහිප දෙනෙක් ඉන්නවා. හරිද? එතකොට මේ කළමනාකරණය කියලා කියන්නේ මොකද්ද? මැනේජ් කරනවා. දැන් අපේ දවස ගන්නකො අපි හැමෝටම තියෙනවනේ පැය 24ක්. අපි හැමෝටම තියෙන්නේ පැය 24යි. නේ? දැන් අමාෂට පැය 24යි. ඊට පස්සේ කාටද? හෂාන්ට පැය 23යි. නෙත්මිනීට පැය 12යි දවසට තියෙන්නේ. හරි? එහෙම තියෙනවද? විදුමිනට මෙච්චරයි. එහෙම නැහැ. හරිද? ඉලෝන් මස්ක්ට තියෙන්නේ පැය 24යි. ස්ටිව් ජොබ්ස්ට තියෙන්නේ පැය 24යි. මාක් සකර්බර්ග්ට තියෙන්නේ පැය. කවුද මාක් සකර්බර්ග් කියන්නේ? Facebook නිර්මාතෘනේ නේ. එයාට තියෙන්නේ පැය 24යි. ඊට පස්සේ ඉලෝන් මස්ක් කියන්නේ දන්නවනේ නේ ලෝක ප්‍රසිද්ධ ටෙස්ලා. හරි. SpaceX වගේ සමාගම් වල අයිතිකාරයා. එයාට තියෙන්නේ පැය 24යි. අපි හැමෝටම තියෙන්නේ පැය 24යි. මේ පැය 24 ඇයිද මේ පැය 24ක් ගැන සර් කතා කරන්නේ මේ කළමනාකරණය? පැය 24 කළමනාකරණය කරන විදිය අනුව තමයි අපේ ජීවිතේ ඵලදායී බව අපිට ලැබෙන දේවල් තීරණය වෙන්නේ. මම දැන් ඔය ළමයින්ට කලින් කියලා දුන්නා ටයිම් බොක්සින් ගැන. දැන් අමාෂා හැම ටයිම් බොක්සින් ක්‍රියාත්මක කරනකොට දැන් නම් කරනවද දන්නේ නැහැ. අමාෂා කරනවද? සමහර දවස්වලට එහෙම වෙනවා සනින්ද. ඒක තමයි. ඔක ප්‍රැක්ටිස් කරනකොට සමහර දවස්වලට මුල් කාලේ එහෙම වෙනවා. ටයිම් බොක්සින් කියන එක. හරිද? ටයිම් බොක්සින් කියන්නේ දවසේ කරන්න තියෙන වැඩ ටික අපි කළමනාකරණය කරනවා, මැනේජ් කරනවා. අන්න කළමනාකරණය කියන්නේ මොකද්ද? ආයතනයක් කළමනාකරණය කරේ නැත්නම් කරගෙන යන්න බෑ. මං කිව්වේ ඉස්සල්ලා. ආයතනයකට විධිමත් වැඩපිළිවෙලක්, විධිමත් රටාවක් තිබ්බේ නැත්නම් කරන්න බෑ. ඒවා නිකන් ඔය බිස්නස් කියන ඒවා හැම ඔය ගස් ගල්ලට පටන් ගත්තට කරගෙන යන්න බෑ. ඒවට විධිමත් රටාවක්, විධිමත් වැඩපිළිවෙලක් තියෙනවා. කරගෙන යන්න පුළුවන්. මේ දීර්ඝ කාලීන නැහැ.
හරිද? ඔය මේ බ්‍රෑන්ඩ් හදන්න බෑ. නිකන් ඔය හැමදාම කාට හරි කරලා ඔය ඉන්න තමයි වෙන්නේ මේ විදිහට කරොත්. ඒක නිසා බිස්නස් එකක් කරනකොට ආයතනයක් පවත්වාගෙන යනකොට කළමනාකරණයක් තියෙනවා. හරි? ඒකනේ මැනේජින් කියන එක එච්චර වැදගත්. හරි? එතකොට ඔයාලා තේරුම් ගන්න දවසේ කාල කළමනාකරණය හරියට කරොත් උදේ 9 ඉඳලා 10 වෙනකම් මේ වැඩේ කරන්න. 10 ඉඳලා 12 වෙනකම් මේ වැඩේ. 12 ඉඳලා 12:00 වෙනකම් මම පොඩි ඉන්ටර්වල් එකක් ගන්නවා. ඊට පස්සේ 12:00 ඉඳලා මේ වෙලාව වෙනකම් මෙන්න මේ වැඩේට ફોකස් කරනවා. මේ වැඩේට මෙන්න මේ. ඊට පස්සේ මීඩියා උත්තරයක් ලියනවා මේ පැය භාගෙ. ඔහොම දවසේ වැඩ බෙදලා බැලුවොත් අපිට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩි වෙනවා. මාර වැඩ ගොඩක් කරන්න පුළුවන් ඵලදායී දවස. නැත්තම් ඔහේ අද මොකද කරන්නේ කියලා උදේ නැගිටලා එහෙට මෙහෙට වෙවි ෆෝන් එක ඔබ කල්පනා කරාට ඔක වෙන්නේ නැහැ. හරිද? සමහර අය කියන ලොකුම කතන්දරයක් නෙමෙයි අපිට වෙලාව නැහැ කියන එක. පොතක් කියවන්න no time. ෆිල්ම් එකක් බලන්න no time. හරිද? හැමදේටම වෙලාව නැහැ කියන එක මිනිස්සුන්ගේ ලොකුම උත්තරයක් නේ. හරිද? වෙලාව නැත්තේ නෑ. ටයිම් බොක්සින් කරන්න පටන් ගන්න බලන්නකො වෙලාව අප්පට සිටි දැන් මම 10 ඉඳන් 12 වෙනකම් මේ වැඩේ දැම්මා. මෙතන ඉඳන් මේ වෙනකම් මොකද්ද දාන වැඩේ? වෙලාව ඉතුරුත් වෙනවා. හරිද? එතකොට මේ කලමනාකරණය කියන්නේ අන්න එහෙම ගන්න. එතකොට මේ කලමනාකරණය කරන්න වැඩ ඵලදායී. වැඩ සාර්ථක වෙනවා. එහෙනම් මේ කියන්නේ ෆිලිප් ජේ කිචන් මහජන සම්බන්ධතාව කියන්නේ යම්කිසි කලමනාකරණ කාර්යයක් කරන වැඩක්. හරිද? මහජන සම්බන්ධතාව කියන්නේ මේ නිකම්ම දෙයක් නෙමෙයි. නිකම්ම මේ සංනිවේදනය කරන නිකම්ම කරන දෙයක් නෙමෙයි. මේකෙන් කලමනාකරණ කාර්යයකුත් වෙනවා ආයතනවල. ආයතනය විධිමත් වෙනවා. ඊට පස්සේ මහජන සම්බන්ධතාව මගින් ක්‍රියාකාරකම් හා අරමුණු රැසක් ප්‍රායෝගිකව පුළුල් ලෙස ක්‍රියාවට නංවයි. හරිද? මහජන සම්බන්ධතා කියන එකෙන් ආයතනයේ කළමනාකරණයකටත් ලක් වෙනවා. ඒ වගේම තමයි එක එක ක්‍රියාකාරකම් අරමුණු රැසක් ප්‍රායෝගිකව පුළුල් ලෙස ක්‍රියාවට නංවනවා. හරි? ඒ කියන්නේ ඔය එක එක දැන් මහජන සම්බන්ධතාවට අදාළ වැඩ තියෙනවනේ නේ. දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට මොනවා හරි පැල ටිකක් බෙදා දීමේ උත්සවයක්. ඊට පස්සේ මොනවා හරි ආගමික ස්ථානයකට උදව් කිරීමේ උත්සවයක්. හිරුවකින් ධාතු පෙන්වනවා වගේ වැඩක්. අන්න ඒ වගේ ප්‍රායෝගික වැඩවලට උදව් කරනවලු මේ මහජන සම්බන්ධතාව. ඊට පස්සේ තුන්වෙනි එක කියනවා මහජන සම්බන්ධතා ද්විපාර්ශ්වික හෝ අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වේ. මහජන සම්බන්ධතාව කියන එක ද්විපාර්ශ්විකව. ඒ කියන්නේ ආයතනයෙන් මහජනයාට මහජනයාගෙන් ආයතනය. හරිද? දැන් මොනවා හරි දැන් ඔයාලට ওই සෙමිනාර් එහෙම කරපු අය ඇවිල්ලා මොනවා හරි සෙමිනාර් එකක් එහෙම කරාට පස්සේ කියනෝනේ මට ඔයාලගේ ප්‍රතිචාරයක් අවශ්‍යයි. ඔයාලා මෙන්න මේ කොලේ ලියලා දෙන්න බලන්න ඔයාලගේ අදහස අද වැඩසටහන ගැන. අන්න ඒ විදිහට හරිද? මහජන සම්බන්ධතාව ද්විපාර්ශ්විකව අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පුතේ දැන් අපි උදාහරණයක් විදිහට ගමුකෝ සමහන් ආයතනය. ලින්ක් සමහන්. සමහන් ආයතනයෙන් සිරීපාද නගින අයට සමහන් එකක් දෙනවා. නැත්තම් බැහැලා එන අයට සමහන් එකක් දෙනවා කියමුකෝ. ඒක මොකද්ද? ඒක මොකද්ද? මහජන සම්බන්ධතාවයක්ද නැද්ද? මහජන සම්බන්ධතාවයක්. මහජන සම්බන්ධතාවයක් නේ. එතකොට දැන් බැහැලා එන මිනිස්සු අනේ දෙයියනේ පින් සිද්ධ වෙනවා මේ සමහන් එකේ අයට නේද? අන්න ආයතන කියලා හිතනවනේ මොනවා වුණත්. ආයතනය ගැන හොඳ ප්‍රතිරූපයක් ඇති වෙනවනේ. එතකොට සමහන් ආයතනය එතන කරන්නේ පොඩි කපටි වැඩන්නේ මහජන සම්බන්ධතාවයන්නේ නේද? එතකොට ඔතන ඉඳලා එකෙක් වීඩියෝ කරනවා. එකෙක් මයික් එක අරගෙන සමහන් කියලා ගහපු මයික් එක අරගෙන කියනවා සමහන් ආයතනයේ විසින් මෙවරත් සිරිපා කරුණා කර නේ පැමිණෙන බැතිමතුන් සඳහා සමහන් ලබා දීම. හරි? ඊට පස්සේ ඔන්න දෙන්නෙක්ගෙන් තුන් දෙනෙක්ගෙන් ගිහින් ළඟට ගිහින් අහනවා මේ සමහන් ආයතනයෙන් මෙහෙම සේවාවක් කරනවා ඔයාලට මොකද හිතෙන්නේ? අන්න මහජනයාගේ අදහසුත් ගන්නවා. අන්න දෙපැත්තටම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ආයතනයෙන් මිනිස්සු වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. මිනිස්සුන්ගෙන් පණිවිඩය ගන්නවා. ආයතනයේ සම්බන්ධයෙන් මොකද හිතන්නේ? අන්න ඒක තමයි මෙතන කියන්නේ. ද්විපාර්ශ්විකව හෝ අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වේ කියලා ෆිලිප් ජේ කිචන්. රත්ත්‍ය ආයතනයෙන් අද මේ විදිහට ඔයාලට කිරිපිටි බෙදා දෙනවා. ඔයාලා මොකද හිතන්නේ? එතකොට කියනවා ඉතින් අනේ වැලේ වැල නැතුව ඉන්න මිනිස්සුන්ට අනේ මේ මහත්යෝ මේ කිරිපිටි එකක් ගන්නවත් සල්ලි නැතුව හිටියේ. මේ රත්ත්‍ය ආයතනයෙන් කරන මේ වැඩේ මාර පින් මේ මිනිස්සුන්ට නිවන් දකින්න ඕන. නේ? හිරුවකින් සල්ලි ටිකක් දීලා ඉතින් මොකද හිතන්නේ? හිරු ටෙලි පෙරහැර බලනකොට මෙන්න මෙච්චර මුදලක් ජයග්‍රහණය කරා. මොකද හිතන්නේ? අත්‍තරම සතුටුයි.
හිරු එකේ රෙනෝද සිල්වා මහත්මයා ඇතුළු මේ මෙන්න මේ මේගොල්ලොන්ට මෙන්න පින් අයිති වෙන්න ඕන මේ සල්ලි නැතුව හිටපු වෙලාවේ දැන් මම මේ සල්ලි වලින් මෙන්න මේ වැඩේ කරනවා අන්න මිනිස්සුන්ගේ අදහස් ලබා ගන්නවා පැහැදිලිද මිනිස්සුන්ගේ අදහස් ගන්නවා නේ ඊට පස්සේ තව දැන් හිරු උත්තම ධාතු වන්දනා ඔන්න පොලිමේ ඉන්න මිනිස්සු ළඟට ගිහිල්ලා අහනවා හිරු ආයතනයෙන් මෙන්න මෙහෙම වැඩක් සංවිධානය කරලා තියෙනවා දැන් ධාතු බලන්න ඔයා මේ පොලිමේ ඉන්නේ මොකද හිතන්නේ මේ වැඩේ ගැන අහනවා ගිහිල්ලා නේ අන්න මහජන සම්බන්ධතාව ආයතනයෙන් මහජනයා වෙනුවෙන් ක්‍රියාත්මක කරලා මහජනයාගේ අදහස් ගන්න. හරි ද්විපාර්ශ්විකව එතකොට අන්‍යෝන්‍ය අවබෝධය ඇති වෙනතර එතකොට ආයතනය දැනගන්නවා මිනිස්සුන්ට වැඩේ වැඩිලා තියෙන්නේ අම්මට සිපි වෙන්න වැඩිලා තියෙන්නේ. අන්න අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරි. හතරවෙනි කාරණාව කියනවා ෆිලිප් ජේකිචන් ආයතනයක් හා සම්බන්ධතා පවත්වන්නේ තනි පුද්ගලයෙකු නොව. හරි පාරිභෝගිකයා නැතහොත් ජනතාව වන බව මහජන සම්බන්ධතාව පෙන්වා දෙයි. හරිද? මේ ආයතනයකට සම්බන්ධ වෙන්නේ මේ නිකම් මිනිස්සෙක් නිකම් තනි පුද්ගලයෙක් නෙවෙයි. පාරිභෝගිකයෙක්. මෙයා එකපාරක් මිලදී අරගෙන අයින් වෙලා යන්නේ නැහැ. මෙයාව තව පාරක් ආයතනයට සම්බන්ධ කරගන්න පුළුවන්. මෙයා මේ නිකම් මිනිස්සෙක් නෙවෙයි පාරිභෝගිකයා කියන්නේ. හරිද? මේ පාරිභෝගිකයා කියලා කියන්නේ වටිනවා. එයාගෙන් තව ලින්ක් හැදෙන්න පුළුවන්. හරිද? අන්න අර කිරිපිටි කරන් බලන්න. ඒක හොඳයි කියලා එයා තව කෙනෙක්ට කියන්න පුළුවන්. ඒ හින්දා පාරිභෝගිකයාගේ මනසෙහි ආයතනය ගැන ප්‍රතිරූපය වර්ධනය කරන්න ඕන හොඳ යහපත් ප්‍රතිරූපය. හරි? දැන් අපි හිතමු උදාහරණයක් විදිහට හරිද? නවෝදයා ගිහිල්ලා මොන හරි කඩේකින් හරි සුපර් මාකට් එකකින් හරි ගන්නවා. හරිද? සබන් කැටයක් කියලා හිතමුකෝ. අපි හිතමු රාණී සදුන් සබන් කැටයක්. සර්ගේ කටේ තියෙන්නේ මොකනේ? රාණී සඳුන් සබන් මං හරි ආසයි රාණී සබන් වලට ඒ හින්දා හරිද නවෝදයා ගිහිල්ලා රාණී සඳුන් සබන් කැටයක් ගත්තට පස්සේ එයාට ඒකට හම්බ වෙනවා වට්ටමක් මිලාඩු කිරීමක් හරි අන්න මෙයාගේ හිතේ ආයතනය ගැන යහපත් ප්‍රතිරූපයක් ඇති වෙනවා හොඳයි නේද මේකේ වට්ටමකුත් දීලා තියෙනවා හරි ඊට පස්සේ මෙයා ඊළඟ දවස් දැන් ඕක ගාලා සුවඳයි සබන් කැටෙත් හොඳයිනේ ඊළඟ දවසේදී රාණිම ගන්න හොයනවනේ අන්න පාරිභෝගිකයා කියන්නේ මේ එකපාරක් බඩුවක් මිලදී ගන්න කෙනෙක් නෙවෙයි තව පාරක් එයා එන්න පුළුවන් පස්වෙනි එක කියනවා මහජන සම්බන්ධතාව මගින් නැති කරනු ලබන සබඳතාව අන්න වැදගත් කතන්දරයක් හරි මෙන්න මේක පුතේ හොඳට බලා ගන්න මහජන සම්බන්ධතාව මගින් නැති කරන සම්බන්ධතාව කෙටි කාලීන ඌවක් නොව දිගු කාලීන ඌවක් බව පැහැදිලි වේ හරි මහජන සම්බන්ධතාවයෙන් ඇති කරන සම්බන්ධය කාතරද සම්බන්ධය ඇති කරන්නේ කාතරද ආයතනය හා මහජනයා අතර මේ සම්බන්ධතාවයේ කෙටි කාලීන එකක් නෙමෙයි මේක දිගු කාලීන එකක් හරි දවා හිතන්නකෝ යම්කිසි නාලිකාවක් ධාතු වන්දනාව කරවනවා මිනිස්සුන්ට හරිද මේ ලංකාව වගේ රටවල් වල ඉන්න මිනිස්සු ආගමට දහමට අම්මට තාත්තට හරිද හරි ලැබීනේ හරි හැඟීම් බරයිනේ පෙම්වතාට පෙම්වතියට ආදරය අන්නේ මේ මාතෘකා චුට්ටක් හිතන්න ආදරය හරි ආදරය ආගම දෙමව්පියන් ඔන්න ඔය කියන කොටස් තුනට මිනිස්සු හරි සංවේදී යාළුකම වගේ ඒවාට මිනිස්සු හරි සංවේදී ඉතින් අපේ වගේ රටවල් වල මොකද කරන්නේ ඒක දැනගෙන ආදරය කියන එක විකුණනවා හරි ආදරය ගැන කතා කරාම ආදරය ගැන නිර්මාණ කරාම යනවා වැඩි අය සෙක්ස් ලිංගිකත්වය සෙක්ස් ගැන ලිංගිකත්වය ගැන මොන හරි කරාම යනවා වැඩි අයි අපේ රටේ මිනිස්සු හරි සංවේදී මේ මාතෘකාවලට ඉතින් ඒක හින්දා හිරුවකින් බලනවා මොකද කරන්නේ මිනිස්සුන් අල්ලන්න පුළුවන් අම්මේ ඉතින් ධාතු කියලා මොනවා පෙන්නුවත් මිනිස්සු වැල්ලන්න කැඩි එනවා දෙයනේ ආගම කියන්නේ ඉතින් මිනිස්සුන්ගේ නේද ඒ හින්දා කෙලින්ම මොකද කරන්නේ ආගමට අදාළ වැඩ ටිකක් කරනවා හරි කෙලින්ම ධාතු පෙන්නුවා කියන්නේ රෙනෝද සිල්වා තරම් චරිතයක් ඔය ආච්චිලා සීලාට නැහැ අනද්ද මේ කරන පුණ්‍ය කර්මයේම දෙයනේ ඇති මේ රෙනෝද සිල්වා මහත්තයාට බුදු වෙන්න කියලා ආච්චිලා කියන්නේ
මොනවද මේ මහජන සම්බන්ධතාව? කවුද දන්නේ මොනවද පෙන්වන්නේ කියලා? සල්ලි බලෙන් කරන වැඩ. හරිද? ඒතර ආයතනය හා මහජනතාව අතර ඇතිවනේ ලින්ක් එක ආයතනය ගැන තියෙන හොඳ ප්‍රතිරූපය ඒක දිගු කාලීනයි. මොනවා හරි කෙල වෙලා මොනවා හරි අවුල් වෙනකන් ඒක දිගු කාලීනව තියෙනවා. හරිද? කවුද කියන්නේ ෆිලිප් ජේ කිචන්? පැහැදිලි ඇති කියලා මං හිතනවා.